ලංකා KCC එකේ බුක් ෆෙයාර් එකට පොත් 15ක් ගත්තා. බලමු එකින් එක මොනවද ගත්ත පොත් කියලා. එතකල් මම මේක මෙතනින් තියන්නම්. හරි. පළවෙනි පොත මේක සුරංගනා කතා පොතක්. ඉතින් මගේ වයසත් එක්ක මම මොකටද සුරංගනා කතා කියවන්නේ කියලා බලයි. නෑ මම මේ පොත මන්ට මේක ඇත්තට මේක පළවෙනි කතාව ලස්සන වසිලිසනේ. ඉතින් මං 5 වසරෙද්දි අපේ සර් කෙනෙක් මේ පොත අපිට මේ ඇහෙන්න කියෙව්වා. එතකොට මේ පිටකාවරේ නම් නෙමෙයි තිබ්බේ වෙන ලස්සන පිටකාවරයක් තිබ්බේ මට මතක විදිහට. ඉතින් ඒ දවස්වල අපිට පුස්තකාලෙන් ඒ පොත ගෙදර අරන් යන්න දෙන්නේ නැහැ. අපි 5 වසරේනේ අපි ඕකේ රූපන්දි කොළ කඩ එක එක විකාර දෙනවා නේ දවස්වල. ඉතින් මේ මට හිතුණා මම මේ පොඩි කාලේ කියවපු ඒ කතන්දර පොත අහපු කතන්දරේ පළවෙනි කතන්දරේ මට දිගටම කියවන්න මල් ළඟ පොතක් නැහැ නේ කියලා. මම දැක්ක ගොඩ දෙනෙක් මේ පොත අරන් තියෙනවා. මේ සුරංගනා කතා පොතක්. ඉතින් පොඩි කාලේ තිබ්බ ආසාවක් සල්ලි එකතු කරලා මට පුළුවන් දවසක මං අරගෙන කියෙව්වා. ඉතින් මාර සතුටුයි මට මේ පොත ගන්න හම්බුණ එකට. මම මේ පොත ගත්තේ කොහෙන්ද මතක නැහැ බුක් ස්ටෝල් එක. හරි කොහොම හරි රුපියල් 850යි පොඩි ගාණක් උනේ. කියවලා බලමු. මේකේ කතා 3-4ක් කියවුවා. ඉතින් අර පොඩි කාලේ මනසට යනවා තරම් අර සංවේදී පොතක් නෙමෙයි. ඒ වුණාට ආසින්ද ගත්තේ මම මේ පොත. හරි. මුතු මුදලිගේ නිශ්ශංකයියගේ ධානන්සෝෆ් මම ඇත්තටම මේ පොත ගත්ත එකක් නෙමෙයි. මම මේක කලින් ඕඩර් කරලා තිබ්බේ. මගේ යාළුවා ගාව මේ පොත තිබ්බේ. ඉතින් එයත් බුක් ෆෙයාර් එකට ආවා. එදා මං කෝ පොත අරන් වරෙන් අමතක කරන්නේ නැතුව කියලා. ඉතින් මට හම්බුනේ එදා තමයි. ඉතින් මේකත් කියවලා බලලා රිවිව් එකක් අනිවාර්යෙන්ම අරන් එන්න. මුතු අයියාගේ පොත් ඉතින් අහන්න දෙයක් නැහැ. සුපිරි කණේ පොතක් මේක කියවපු කට්ටිය කමෙන්ට් දාලා රිවිව් කරලා තිබ්බා. බලමු මම කියලා රිවිව් එකක් අනිවාර්යෙන්ම අරන් එන්න. හරි ටිකක් නම දීග අමුතු පොතක්. වැඩේ කියන්නේ මේකේ ඕත් සයින් එකකුත් දුන්නා ෆොටෝ එකකුත් ගත්තේ වෙලාවේ. තරිඳු ශ්‍රී ලොකු ගමගේ අයියා thank you very much අයියේ. ඔයා මාර ක්වොලිටි මිනිස්සෙක්. හරිම ලස්සනට hina වෙලා කතා කරන නියම ක්වොලිටියක් තියෙන මිනිස්සෙක්. ඉතින් චමින්දයට හෙන ගහලා නෙමෙයි චමින්දය තමයි හෙනේ. මම මේක කලින් කියවන්න හිතාගෙන හිටියේ ඒ තුනට පොත ගන්න දුන්නේ නැහැ. මේක ටිකක් ආමුතු පොතක්. මම මේ જાතිය පොත් විහිළු පොතකුත් නෙමෙයි. මේක ඇත්ත කතාවකුත් නෙමෙයි. කතා 3-4ක් තියෙනවා. ටිකක් තේරුම් ගන්නත් අමාරුද මන්ද. මම ඒ ශාන්රේ පොත් කියලා නැති හින්දා සමහර විට මේක ටිකක් අමුතු ඇති. හැබැයි ඉන්ට්‍රස්ට් දෙද ලියලා තියෙනවා සුපිරි. කියවලා බලලා අනිවාර්යයෙන්ම එකක් ගෙන්නම්. තරිඳු ශ්‍රී ලොකු ගමගේ අයියා මේ පොත ගත්තේ මං ස්ටෝල් එක මතක නැහැ. ග්‍රන්ථ කියලා මෙතන ගහලා තියෙනවා. ඒ ගත්තේ මොන ස්ටෝල් එකෙන්ද කියලා මතක නැහැ. හරි. ගොඩ දෙනෙක් කියවපු අබාසාත්ති මම මේ සැරේ ගත්ත මේ පොත ආසාවෙන් හිටියේ කියවන්න. ඉතින් කියවලා බලලා අනිවාර්යයෙන්ම රිවිව් එකක් අරගෙන එන්නම්. අබාසාත්ති මනෝහාරි ජයලත්ගේ. හරි. The Judgment මේ පොතේ සිංහල නමක් නැහැ. ඒ වුණාට මේක ලියලා තියෙන්නේ හර්ෂණී අබේසිංහ. හරි කොහොම හරි කමන්නේ මේ පොත තේරුවේ අපේ නෝන. ඉතින් එයාගේ choice එකකට ඉඩ දීලා මේක මම පොත ගත්තේ Reading Planet එකකින්. ඉතින් බලමු මේ පොත කොහොම වෙයිද කියලා රිවිව් එකක් අනිවාර්යෙන්ම අරන් එන්නම් මේකේ. හරි. ඊළඟට පොත් සෙට් එකක්ම ගත්තා එක ලේඛකයෙක්ගේ. කවුද දන්නවද? රන්දික කඩවත ආරච්චි. රන්දික කඩවත ආරච්චිගේ පොත් කියවන්න පටන් ගත්තේ මම මාගරට් අල්ලපු ගෙදර කියලා. ඉතින් මංත් එක ගියාලුවට අල්ලපු ගෙදර පොත ගන්න කියලා පිස්සුවේ වගේ කියවලා කමෙන්ට් දාලා තිබ්බා. මේ අයියෝ මම මෙහෙම පොත ජීවිතේවත් කියලා නැහැ කියලා. thank you very much රන්දික කඩවත ආරච්චි. පොතක් මේ පාර ස්වර්ණ පුස්තක වලට නිර්දේශ වෙලා තියෙනවා. සුබ පැතුම් ඔයාට ජයෙන් වෙන්න තව ඉස්සරහට පොත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රන්දිකගේ පළවෙනි පොත පිරිනිවන් කඳු පාමුල කියවන්න ආසාවෙන්ම හිටපු පොතක්. කියවලා අනිවාර්යයෙන්ම රිවිව් එකක් අරන් එන්නම්. දෙවෙනි පොත මේකත් රන්දිකගේ වරවන්නනි. ලස්සන ඇති. මම දැක්ක දෙතුන් දිනක් මේක රිවිව් කරලා තියෙනවා. ඉතින් බලමු. කියවලා අනිවාර්යයෙන්ම රිවිව් එකක් අරන් එන්නම්. හරි රිදී ඇස්සෙක් පොත දෙනවා. හරි. මේ පොත ස්වර්ණ පුස්තක වලට මේ පාර නිර්දේශ වෙලා තියෙනවා. සුබපැතුම් රන්දික අනිවාර්යයෙන්ම මේක ලස්සන පොතක් වෙන්න ඇති. කියවලා බලලා අනිවාර්යයෙන්ම රිවිව් එකක් අරන් එන්නම්.
රන්දිකගේ තව පොතක් ගත්තා පවුරු බින්ද. මේකත් ලස්සන කතාවක් වෙන්න ඇති. මම දැක්කලා නැහැ මේකේ රිවිව්ස් ගොඩක් තියෙනවා. කොහොම හරි කමන්නේ කියවලා අනිවාර්යයෙන්ම රිවිව් එකක් අරගෙන එන්නම්. රන්දිකගේ තව පොතක් ගත්තා. භද්‍ර රන්දිකගේ තව පොත් තියෙනවද දන්නේ නැහැ. මට මිස් වුණා නම් කියන්න. ඒ පොතත් අනිවාර්යයෙන්ම ගන්නවා. ඉතින් භද්‍ර මේකත් කියවලා අනිවාර්යයෙන්ම මම රිවිව් එකක් අරගෙන එන්න. ලස්සන කතාවක් වෙන්න ඇති. පිට කවරේ ටිකක් ලස්සනයි නේ. නිකන් අර කෝලම් මොනවද මේ කියන්නේ කෝලම්ද මන් දන්නේ හරි නිලන්තියක් අගේ ගන්න ආසාවෙන් හිටපු පොතක් සිතුවමක රැන්ඩි රහස් ලස්සන කතාවක් කියලා හැමෝම මම දැක්කා TikTok මේ BookTok එකේ මේක වෛරල් වෙලා තියෙනවා ඉතින් ආසාවෙන් හිටියේ ඒක ගත්තා මම මේ පොත ගත්තේ මියුසස් එකෙන් රන්දිගේ පොත් ගත්තේ රීඩින් ප්ලැනට් එකෙන් ෆ්‍රීඩාගේ පොතක් බොයිෆ්‍රෙන්ඩ් මේක ගොඩක් වෛරල් වෙලා තිබ්බා මේක ඉංග්‍රීසි එක මේ ඉතින් මේක ට්‍රාන්ස්ලේට් කරලා තියෙන තරුචි thank you very much ඔයාගේ ට්‍රාන්ස්ලේට් නම් සුපිරි ඉතින් මේකත් කියලා අනිවාර්යයෙන්ම රිවිව් එකක් අරගෙන එන්නම් ෆ්‍රීඩාගේ තව පොතක් ගත්තා නේවලයි මේකට නම් එච්චර හැබැයි හොඳ කමෙන්ට් තිබ්බේ නැහැ කට්ටිය රේට් කළා තිබේ 10න් 5ක් 10න් 6ක් ඉතින් මාත් කියලාක බලන්නම් 10න් කීයක් දෙන්න පුළුවන්ද කියලා මේ පොතට අනිවාර්යයෙන්ම කියනවා ෆ්‍රීඩාගේ පොත නම් සුපිරි ට්‍රාන්ස්ලේට් කරලා තියෙන තරුෂි වුණාම ඒක තවත් සුපිරි. ඉතින් අරගෙන කියවන්න මාර ලස්සන පොතක් මේක. රිවිව් බලන්න මම බැලුවා එකපාරක් මාර ලස්සනයි. මෙහෙමත් ආදරයක් මේකත් ගත්තේ මියුසස් එකෙන් මේක දිලීප් ප්‍රසන්න සෙනවිරත්න මේක අපේ නෝනාගේ choice එකක් මම ආදර කතා නම් කියවන්න එච්චර කැමති නෑ ඒ උනාට බලමු මේක කියලා වෙනසකටත් එක්ක රිවිව් එකක් ගෙන කියවපු දාසක Housemaid 2 Housemaid 1 කියවුවා ෆිල්ම් එක බැලුවා දැන් Housemaid 2 මරුවා සමග වාසෙත් කියවුවා තරුෂි නියමයට කරලා තියෙන වැඩක් තමයි මේ ට්‍රාන්ස්ලේට් එක. ඔව් මේ කියන කල ඉවසිල්ලක් නෑ යු කියලා අනිවාර්යෙන්ම රිවිව් එකක් අරගෙන එන්න. thank you very much තරුෂි ලස්සන ට්‍රාන්ස්ලේට් කරනවා. රෙග්ම වල ට්‍රාන්ස්ලේට් පොතක් කියවන්න ද සමහරු කැමති නැහැ ට්‍රාන්ස්ලේට් කරපු පොත් කියවන්න එහෙම නෑ තරුෂි කරලා තියෙන ට්‍රාන්ස්ලේට් එකක් අරගෙන කියවන්න මාර ලස්සනට පිළිවෙලට හරි පැහැදිලිව ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. ඉතින් ෆ්‍රීඩාගේ පොතක් කියවන්න මේ හොරර් ත්‍රිලර් ඒ වගේ පොත් කියවන කට්ටිය අනිවාර්යෙන් මේ ෆ්‍රීඩාගේ පොතක් අරන් කියවන්න මාර ලස්සනට පිස්සු හැදෙන්න කොහෙන් ඉවර වෙනවද කොහොම පටන් ගත්තේ දැන් මේ කතාව කොහෙටද යන්නේ කියලා හිතා ගන්න බැරි වෙන්න හදලා තියෙන පොත් තමයි මෙයා ලියන්නේ. ඉතින් thank you very much අහගෙන හිටියට බලහින් හිටියට මගේ YouTube channel එකක් තියෙනවා පොඩි support එකක් දෙන්න subscribe කළා. thank you very much ගිහින් එන්න